මම කැමති විවිධ රටවල කෑම වට්ටෝරු අපේ විදියට හදාගන්න. අද අපි යමු ඉරානයට. ඉරානය කියපු ගමන් අපිට මතක් වෙන්නේ සැෆ්රාන් රත්තරන් පාට රයිස් එකක්. අපි බලමු මේකට මොනවද ගන්න කියලා. පළවෙනි දේ සැෆ්රාන්. මම මෙතනට අරන් තියෙන්නේ බොහොම පොඩ්ඩක්. ග්‍රෑම් භාගයක් විතර. ග්‍රෑම් 0.5ක්. මොකද මේකේ හොඳ සැර සුවඳක් තියෙනවා. ඒ වගේම මේකේ මිල ටිකක් වැඩි. කොහොමත් මේකට පාවිච්චි කරන්නේ සැෆ්රාන් බොහොම පොඩ්ඩක්. ඒ වගේම ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක්, ලුණු කුඩු මේස හැඳි භාගයක්, කපාගත්තු සුදු ලුණු බිකි 4-5ක්. මම මෙතන කලින්ම බත් එකක් උයාගෙන තියෙනවා. හාල් කිලෝග්‍රෑම් 1ක විතර. ලුණු කොළ ග්‍රෑම් 200ක්, කැරට්, බෝංචි, ගෝවා මල් මේ තුනෙන්ම ග්‍රෑම් 200ක් විතර කපාගෙන මම අරන් තියෙනවා. කොලිෆ්ලවර් මේකට ඕනම වගේ එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. ලීක්ස් පාවිච්චි කරන්නත් පුළුවන්, ගෝවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලට කැමති ගොඩාක් එළවලු මේකට පාවිච්චි කරන්න පුළුවන්. අද අපි වැඩ කරන්නේ මීඩියම් හීට් එකේ. අඩු රස්නේ. ඔලිව් ඔයිල් මේස් හැඳි 3-4ක් මේ වගේ පෑන් එකකට දාලා ඉස්සල්ලාම සුදු ලුණු ටික ස්ටේක් කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්තු කැරට්, බෝංචි, ගෝවා මල්, ලුණු කොළ ඔක්කොම ටික කලවම් කරලා සුදු ලුණු එකත් එක්කලා කලවම් කරලා ඔක්කොම ටික විනාඩි 7-8ක් ස්ටේක් කරගන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න අපි වැඩ කරන්න ඕන මීඩියම් හීට් එකේ. සුදු ලුණු ටික තනියම ෆ්‍රයි කරගන්න එක හරිම වැදගත්. විනාඩි 4-5ක් මේ වගේ ෆ්‍රයි කරගන්න ඕන. එතකොට ඒක රන්වන් පාටට හැරෙනවා. ඊට පස්සේ අනිත් එළවලු ටික මේකට දාලා තවත් විනාඩි 7-8ක් මීඩියම් හීට් එකේ මේ වගේ ෆ්‍රයි කරගන්න ඕන. දැන් මම ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් විතරයි, ලුණු මේස හැඳි භාගයක් විතරයි මේකට ඇඩ් කරගන්නවා. ඔයාලා කැමති නම් කරි පවුඩර් ටිකක්, කහ කුඩු ටිකක් මේකට දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම මේකට බටර් මේස හැඳි 2ක් විතරත් දාගන්නවා. එතකොට මේකේ බත් එකේ රස ටිකක් තවත් වැඩි වෙනවා. ඒ වගේම කෑලි මිරිස් මේස හැඳි භාගයක් විතර මේකට දාගත්තත් කමක් නැහැ. එතකොට මේකේ සැර ටිකක් වැඩි වෙනවා. දැන් අපි සැෆ්‍රාන් පැකට් එක මේකට එකතු කරගන්නවා. මේකට මම සැෆ්‍රාන් ග්‍රෑම් භාගයක් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 0.5 ග්‍රෑම්. මොකද මේක හරිම ස්ට්‍රෝං. ගොඩක් ගත්තොත් මේ බත් එකේ සුවඳ වැඩි වෙලා රස සැර ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට කලවම් කරගෙන මෙතන මගේ උයාගත්තු බත් එක මේකට දැන් කලවම් කරගන්නවා. මම කලින් කිව්වා මම මේකට අරන් තියෙන්නේ හාල් කිලෝයක විතර බත් උයාගෙන. මෙහෙම කලවම් කරගත්තට පස්සේ අපි තව විනාඩි 10ක් විතර මේක වහලා තව ටිකක් මේක තැම්බෙන්න තියෙනවා. එතකොට මේකේ සුවඳ රස වැඩි වෙනවා. ඒ වගේම මේ බත් එක තව ටිකක් කුක් වෙනවා
සෆ්රාන් අපි දාපු ස්පයිසස් ඔක්කොමත් එක්කලා. අද අපි හැදුවේ ඉරානයේ හදන සැෆ්රාන් රයිස් එකක්. අද මම මේක හැදුවේ වෙජිටේරියන්. නමුත් මේකේ ගොඩාක් වේරියේෂන්ස් තියෙනවා. එළු මස් එක්කලා හරක් මස් එක්කලා හදන ගොඩාක් වේරියේෂන්ස් තියෙනවා. අපි ඉස්සරහට ඒවත් හදමු. ඔයාලා දිගටම මගේ channel එක බලන්න. මම මේ දාපු රෙසිපීස් ඔයාලා try කරාද කියලා පහළ මට කමෙන්ට් එකකින් කියන්න.